මේ ළමයා ඉපදෙන්නත් කලින් එයාගේ අම්මා හිතුවා එයාව මේ ලෝකෙට ගේන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. ඒ තරමටම මේ ෆැමිලි එක දුප්පත්. ඒ තරමටම මේ ෆැමිලි එකට ප්‍රශ්න තිබුණා. අද ඒ ළමයා තමයි ලෝක ඉතිහාසයේ පළවෙනිම බිලියන ෆුට්බෝලර් වෙන්නේ. මේ තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ඇත්ත කතාව. මේ කතාව අහලා ඉවර වෙනකොට ඔයාලට රොනාල්ඩෝව පේන විදිය වෙනස්ම විදිහට දැනෙයි. 1985 පෘතුගාලේ මෙන්ඩරීනා කියන පුංචි දූපතක ෆන්චාල් කියන ගමේ ගොඩක් දුප්පත් පවුලක 4 වෙනි ළමයා විදිහට තමයි මෙයා ඉපදෙන්නේ. තාත්තා ගාඩන් එක වැඩ කරපු කෙනෙක්. ඒ තාත්තට ලොකු ප්‍රශ්නයක් තිබුණා. බීමට ඇබ්බැහි වෙලා හම්බ කරන පොඩි ගාණක් වැයුනේ අන්න ඒකට තමයි. අම්මා ගෙවල් වල කුස්සිය වල වැඩ කරා, ගෙවල් ක්ලීන් කරා. දරුවෝ 4 දෙනෙක්ට කන්න දෙන්න. එයාගේ අම්මම පස්සේ කාලෙක කිව්වා මට ඕන වුණා මේ දරුවව නවත්තන්න. අපිට තව දරුවෙක් හදන්න වත්කමක් තිබුණේ නැහැ. හිතන්න අද ලෝකෙම දන්න කෙනා ඉපදෙන එකවත් ප්ලෑන් කරලා තිබුණේ නැහැ. පොඩි කාලේ ගෙදර කන්න දේවල් මදි. ඉතින් රැට එයාගේ යාළුවෝ ස්ටේඩියම් එක ළඟ තිබුණ මැක්ඩොනල්ඩ් එකේ පිටිපස්සේ දොරට තට්ටු කරනවා. ඉතුරු වෙච්ච බර්ගර්ස් තියනවද? එඩ්නා කියලා ගෑනු ළමයෙක් එතන වැඩ කළා. එයා තමයි හැමදාම මේ බඩගිනි ළමයින්ට බර්ගර්ස් දුන්නේ. අවුරුදු ගානකට පස්සේ රොනාල්ඩෝ ලෝකෙම දන්න තරුවක් වුණාට පස්සේ එයා ඉන්ටර්විව් එකක කිව්වා මම තාම එඩ්නව හොයනවා. මට එයාට ඩිනර් එකට ඉන්වයිට් කරන්න ඕනේ. මොකද එයා මට කෑම දුන්නේ මම කවුරුත් නෙමෙයි කියලා දන්න කාලේ. ලෝකේ පොහොසත්ම ක්‍රීඩකයා තාම හොයන්නේ බර්ගර් එකක් දුන්න අන්න ඒ කෙල්ලව. වයස 12 දී යාට chance එකක් ආවා ස්පෝටින් ලිස්බන් ඇකඩමි එක. ඒත් ඒක තියෙන්නේ ලිස්බන් වල. එයාගේ ගමේ ඉඳන් කිලෝමීටර් 1000ක් විතර දුර මුහුද මැද්දෙන් එහා පැත්තේ. අවුරුදු 12ක ළමේ තනියම අම්මා නෑ තාත්තා නෑ යාළුවෝ නෑ. ඇකඩමි එකේ ළමයි එයාගේ මැඩරීනා ලුක් එකයි ඒ කතා කරන විදියටයි hina වුණා. විහිළු කළා. එයා කතා කරනකොට හැමෝම hina වෙන්න පටන් ගත්තා. එයාම කියලා තියෙනවා මම හැමදාම වගේ ඇඬුවා. රැට ෆෝන් බූත් එකට ගිහින් අම්මට කෝල් කරලා ඇඬුවා. මම ගෙදර එක්කන් යන්න එන්න කියලා. ඒත් අම්මා කිව්වේ එක සුළු දෙයයි. පුතේ උඹ ආපහු ආවොත් උඹ ආපහු එන්නේ මේ දුප්පත්කමටමයි. එයා නැවතුණා ඇඬුවා ඒත් නැවතුණා. වයස 15 දී ජීවිතේ ලොකුම පහර ආවා. ඩොක්ටර්ස්ලා හොයාගත්තා එයාගේ හાર્ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. හිතන්න අවුරුදු 15යි ගෙදරින් නැත දුප්පත් තියෙන එකම හීනේ ෆුට්බෝල්. අන්න ඒ හීනේ නැති වෙන්නත් ඔන්න මෙන්න ලේසර් සර්ජරි එකක් කළා. ඔපරේෂන් එක සාර්ථකයි. ඒ ළමයා දවස් කීපයකින් ආපහු ග්‍රවුන්ඩ් එකේ දුවනවා. ඒ මොහොතේ ඉඳන් එයාගේ ඔළුවේ එක දෙයක් හිර වුණා. මේ ජීවිතේ ඕනෑම මොහොතක නැති වෙන්න පුළුවන්. ඉතින් මම හැම දවසකම ජීවත් වෙන්නේ අන්තිම දවස වගේ. ඊට පස්සේ උනේ ඉතිහාසය. ට්‍රේනින් වලට හැමෝටම කලින් මෙයා ආවා. හැමෝටම පස්සේ තමයි මෙයා ගියේ. අනිත් අය ගෙදර ගියාට පස්සේ එයා ජිම් එකට ගියේ. වයස 18 දී මැන්චෙස්ටර් යුනයිටඩ් එයාව ගත්තා. ඒ කාලේ එංග්ලන්ඩ් ෆුට්බෝල් ඉතිහාසයේ වැඩිම මුදලකට ගත්ත ටීනේජර්. ඊට පස්සේ බැලනෝ ඩෝර් ලෝකේ හොඳම ක්‍රීඩකයාට දෙන අවෝඩ් එක. 5 පාරක් චැම්පියන් ලීග් 5 පාරක්. කැරියර් එකේ ගෝල්ස් 900කට වඩා ලෝක ඉතිහාසයේ ජාතික කණ්ඩායමකට වැඩිම ගෝල් ගහපු ක්‍රීඩකයා. Instagram එකේ ලෝකේ වැඩිම ෆලෝවර්ස්ලා ඉන්න මිනිසයා. ඒ විතරක් නෙමෙයි 2025 දී එයා වුණා ලෝක ඉතිහාසයේ පළවෙනි බිලියන ෆුට්බෝලර්. ඩොලර් බිලියන 1.4. මැක්ඩොනල්ඩ් එකේ පිටිපස්සේ දොරට තට්ටු කරපු ඒ ළමයාද බිලියන. ඒත් මම ඔයාට කියන්න ඕනේ ඇත්තම පංච් එක මෙන්න මේකයි. රොනාල්ඩෝට වඩා ටැලන්ට් තියෙන ක්‍රීඩකයෝ හිටියා. එයාම ඒක පිළි අරගෙන තියෙනවා. ඒත් එයා කිව්වා ටැලන්ට් එක විතරක් තියාගෙන වැඩ නොකරන එක කිසි දෙයක් නෑ වගේ. එයාගේ අම්මා එයාව නවත්තන්න හිතුවා. ඒත් එයා ඉපදුනා. ළමයි එයාගේ කටහඬට hina වුණා. එයා ලෝකෙම කතා කරන කෙනා වුණා. හાર્ට් එක එයාටම විරුද්ධ වුණා. එයා ඒකත් ෆික්ස් කරගෙන දිව්වා. ඉතින් ඔයාගේ ගමට, ඔයාගේ කටහඬට, ඔයාගේ පවුලේ දුප්පත්කමට, ඔයාගේ අඩුපාඩු වලට කවුරු හරි hina වෙනවා නම් මතක තියාගන්න ලෝකේ පළවෙනි බිලියන ෆුට්බෝලර් පටන් ගත්තේ බර්ගර් එකක් ඉල්ලගෙන.
ඔයා පටන් ගන්න තැන වැදගත් නෑ. ඔයා නවතින තැන විතරයි වැදගත්. මේ වගේ මොටිවේෂන් ඕන නම් අනිවාර්යෙන්ම ඇලන් දේවින්ද මාව ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.